ෆැන්ටසියක්. එහෙම නැත්තම් මනක්කල්පිත ලෝකයක් කියන්නේ අපි හැමෝගම හිත ඇතුළේ තියෙන හරිම අපූරු තැනක්. ඒක හරියට සීමාමයින් නැති, නීතිරීති නැති, හීන වලින්ම විතරක් හැදුණු ලස්සන මාලිකාවක් වගේ. අපිට කවදාවත් සැබෑ ලෝකය කරන්න බැරි දේවල්, දැකින්න බැරි රූප මේ මායාකාරී ලෝකය ඇතුළේ හරිම තාත්විකව අපිට විඳින්න පුළුවන්. ඉතින් මෙච්චර කාලයක් මාත් කළේ මේ වගේ ලස්සන දේවල් දිහා පුදුමින් සහ ආසාවෙන් කට ඇරගෙන බලාගෙන හිටපු එක විතරයි. ඒකෙ තියෙන ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයලා බලන්න කවදාවත් මට හිතුනේ නැහැ. මොකද ඒ ලස්සන ඇතුලේ මම අතරමං වෙලා හිටපු නිසා. හැබැයි මේ ළඟදි සිද්ධ වුණ හිතාගන්න බැරි මහා පුදුමාකාර දෙයක් නිසා මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ සිදුවීම මාව පෙළඹෙව්වා මේ හැමදේකම ඇත්ත නැත්ත මොකක්ද කියලා ගැඹුරින්ම හොයලා බලන්න. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මම මේ හොයාගත්ත පුදුම සහගත රහස් ගැන. මෙයාට කොහෙන්ද ලියුමක් බලමුකෝ. අනුන්ගේ ලියුම් හොරෙන් කියවන්න නම් කලින් හිතලා බලලා කරන්නේ. ෆැන්ටසියකට විවෘත කරන්න මට ලැබුණු පළවෙනි ගීය තමයි මේ ලියුම. මෙතන ලියලා තියෙන්නේ වැම්පයර් කියලා. පොඩකින් වැම්පයර් කියන්නේ තියෙන්නේ. හේතු දෙකක් තියෙනවා. එක්කෝ ලියපු කෙනාට වැරදිලා, එහෙම නැත්නම් මේකෙත් මොකක් හරි සංකේතවත් කරලා වෙන්න පුළුවන්. හරි. අපි යමු දැන් අපේ මාතෘකාවට. කවුද මේ වැම්පයර්ලා? වැම්පයර් කෙනෙක්ව හඳුනගන්න පුළුවන් විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඔවුන් හරිම සුදු මැලි, දිගු උල්ඩක් දෙකක් තියෙන, ලේබොන අද්භූත පිරිසක්. ඒ වගේම ඔවුන් හිරු එළියට අධික ලෙස බයයි. සුදුරුණු දකින්නවත් කැමති නෑ. තවත් පුදුම වැඩක් තමයි ඔවුන් කැඩපතකින් පේන්නෙත් නැති එක. මේ අමුතු ලක්ෂණ තියෙන වැම්පයර්ලා ගැන ඇත්ත කතාව මොකක්ද? මීට අවුරුදු 100 ගණනකට කලින් යුරෝපයේ මිනිස්සු විශ්වාස කළා මලසිරුරු රැට නැගිටලා ඇවිත් තමන්ගේ පවුලේ අයගේ ලේ බොනවා කියලා. මිනී වලවත් හාරලා බලද්දි මලසිරුරු වල දත් දිගු වෙලා වගේ පෙනුන නිසා මිනිස්සු ඒ බය තහවුරු කරගත්තා. 1897 දී ඩ්‍රැකියුලා පොතෙන් පස්සේ තමයි අද ඉන්න කළු කබා දාපු වැම්පයර් පෙනුම ලෝකයට හඳුන්වා දුන්නේ. විද්‍යාත්මක පැහැදිලි කිරීම. දැන් අපි බලමු ඇයි වැම්පයර්ලා හිරු එළියට බයයි කියන කතාව හැදුනේ කියලා. ඒකට හේතුව තමයි පෝෆියා කියන රෝගය. මේ ලෙඩේ හැදුණු අයට හිරු එළියට ගියහම සම පිච්චෙනවා. ලේ අඩුකම නිසා මුහුණ සුදු මැලි වෙනවා. ඉස්සර කාලේ මිනිස්සු මේ වගේ අසරණ වෙච්ච රෝගීන් දැකලා තමයි වැම්පයර්ලා කියලා බය වුනේ. ඒ වගේම තමයි සැබෑ ලෝකයේ ඉන්න වැම්පයර් පැට්ස්. මුතුම හිතෙන රහස්. වැම්පයර්ලාට තියෙනවා අමුතු දුර්වලතා ටිකක්. ගණන් කිරීමේ පිස්සුව. වැම්පයර් කෙනෙක් පස්සෙන් එළවන් එනවනම් සහවල් ටිකක් බිමට හයලා ඔයා දුවන්න. මොකද එයාලා හැම සහල්ලටම ගණන් කළ මිසක් ඔයාලගේ පස්සෙන් එළවන් ඉන්නේ නැහැ. කලින් කිව්වා වගේ වැම්පයර්ලා සුදු ලුණු වලට ගොඩක් බයයි. ඒකට හේතුව තමයි අතීතයේ මිනිසුන් අතර මතයක් තිබිලා තියෙනවා සුදු ලුණු වලින් අමනුෂ්‍ය දෝෂ නැති කරනවා කියලා.
අද කාලේ වැම්පයර්ලා කියන්නේ හරිම ආකර්ශනීයයි. ඩ්‍රැකියුලා, ඉන්ටර්විව් විත් ද වැම්පයර්, බ්ලේඩ් හැම එකකින්ම අපිට පෙන්වන්නේ ෆැන්ටසි ලෝකයේ ඉන්න වැම්පයර්ලාගේ තියෙන එක එක විදි. ඉතින් ඔයාලා හිතන්නේ මේ ලෝකේ ඇත්තටම වැම්පයර්ලා ඉන්නවද? ඔයාලගේ අදහස් පල්ඩයින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔන්න අදට අපේ වීඩියෝ එක ඉවරයි. ලගෙදිම එහෙනම් අපිට ඊළඟ පරීක්ෂණයටත් මුහුණ දෙන්න වෙයි. එහෙනම් ඉතින් අදට සමුගන්නවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.